හරි. අද අපි බලමු මොකද්ද මේ Docker කියන්නේ කියලා. ඇත්තටම මොකද්ද මේ Docker කියන්නේ? Docker කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට Google එකේ what is Docker කියලා search එකක් දාගත්තොත් ඔයාලට මෙතන විස්තර Docker ගැන තියෙනවා. ඔයාලට මේක කියවලා දාලා idea එකක් ගන්න පුළුවන්. Docker කියන්නේ දැන් හිතන්න ඔයාලගේ මොකක් හරි application එකක් තියෙනවා. application එකේ දැන් ඔයාගේ machine එකේ application එක හදනවා නම් ඒකට අවශ්‍ය දේවල් එයාලගේ settings environment එක එහෙම අපේ machine එකේ හදන නිසා අපේ එකේ හොඳට ඒක run වෙනවා. ඒ app එක හෝ app website එක අපේ machine එකේ run වෙනවා. ඒක හැබැයි ඔයාගේ යාළුවාට දුන්නා කියන්නකෝ. ඒ යාළුවාගේ machine එකේ ඒ code එක run කරද්දී ඒ app එක crash වෙන්න පුළුවන්. ඒ website එක crash වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔයාගේ machine එකේ තිබ්බ ඒවා dependencies ඒ කියන්නේ environment ඒ කියන්නේ packages settings ඒවා ඔයාගේ යාළුවාගේ එකේ match වෙන්නේ නැහැ. එතකොට app එක crash වෙනවා. මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමයි Docker තියෙන්නේ. Docker එකෙන් සරණවම වෙන්නේ ඔයා හදන app එකේ settings ඊට පස්සේ packages environment එකට අවශ්‍ය dependencies ඔක්කොම එක package එකකට කරන එක තමයි Docker එකෙන් කරන්නේ. මේ package එකට කියන නම තමයි container කියන එක. අපි දැන් බලමු ඇයි මේක ඇත්තටම ඕන වෙන්නේ කියලා. මේක ඇත්තටම අපට ඕන වෙන්නේ Docker වලම තියෙන it's work on my machine. ඒ කියන්නේ ඒක මගේ machine එකේ වැඩ කරනවා. හැබැයි අනිත් කෙනාගේ machine එකේ ඒක වැඩ කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි අර මම ඉස්සලාම කියපු dependencies වල තියෙන mismatch එක නිසා තමයි ඒක app එක crash වෙන්නේ. දැන් ඒකට විසඳුමක් විදිහට Dockerize කරාම app එකක් ඒ issue එක අපිට निराකරණය කරගන්න පුළුවන්. ඒ වගේම හිතන්න lab එක අපි හිතන්න අපේ app එකක් තියෙනවා ඒක Python version 2 or 3. ඒක හැබැයි ඕනම machine එකක වැඩ කරනවා කිසිම issue එකක් නැතුව මේ විදිහට අපි Dockerize කරාම අපිට Docker වලදී අපිට Docker ඉගෙන ගන්න ඉස්සෙල්ලාම අපිට Docker desktop එක install කරගන්න පුළුවන්. මේකෙදී අපිට Docker desktop මෙන්න මෙතන මේ link එකට ගිහිල්ලා මෙතනදී Docker desktop download කියලා ගහන්න ඕන එතන. මෙතනදී install Docker desktop on Windows කියන එකට ගියාට පස්සේ අපිට මේ site එකෙන් මෙතනදී Docker desktop of Windows කියන එකට අපේ OS එකට අදාළ එක download කරගන්න පුළුවන්. මම Docker desktop එක download කරගෙන ඉන්නේ. මම දැන් මෙතනින් ඒක install කරන්න. open කරගන්න. මේක තමයි Docker desktop එක. මේකෙදී මේක අපිට ගොඩාක්ම වැදගත් වෙනවා. අපේ තියෙන අපේ image Docker image එකක් හැදුවා මේක බලා ගන්න volume ඊට පස්සේ Docker containers දැන් මම ඉස්සලා කිව්වා Docker containers මෙන්න මේතන ඒ කියන්නේ මේ Docker desktop එකේ අපි හදන Docker containers මේ මෙතන පෙන්නනවා. අපේ Docker images මෙතන පෙන්නනවා. ඒ වගේම Docker volumes Docker hub ඒ වගේම ගොඩක් settings මෙතන තියෙනවා. මේක තමයි Docker desktop එක. ඔයා ඉස්සල්ලාම Docker ඉගෙන ගන්නවා නම් ඉස්සල්ලාම මේක Docker desktop එක download කරගන්න. ඊට පස්සේ ඒක install කරගන්න. දැන් මම ඔයාලට කියා දෙන්නම් practically කොහොමද Docker file එකක් හදන්නේ basic විදිහටම. ඊට පස්සේ ඒකෙන් කොහොමද Docker image එකක් build කරගන්නේ. ඒ image එකෙන් කොහොමද ඒක run කරලා container එකක් හදාගන්නේ. ඒ step ටික මම ඔයාලට පැහැදිලිව කියලා දෙන්නම්. දැන් මෙතන ඔයාලා හිතන්න මෙතන මගේ සරල Node.js application එකක් තියෙනවා. මෙතනදී මම Docker file එකක් හදා ගන්නවා මේක Dockerize කරන්න. Docker file එකක් හදාගද්දී අනිවාර්යයෙන්ම බලන්න මෙතන capital D මේ වගේ spelling හරියටම තියෙනුනේ නැත්නම් මේකේ හරියට මේක එන්නේ නැහැ. මොකද මේකේ කිසිම extension එකක් නැහැ. Docker file කියලා මේ විදිහට හරියටම type කරන්න ඕනි capital D simple F ඒ විදිහට. මේකෙදී ඔයාලා ඉස්සල්ලාම extension එකක් ගන්න Docker කියලා extension එකක් තියෙනවා Microsoft ලා issues කරන Microsoft ලෙසින් provide කරන එකක් තියෙනවා. මෙන්න මේක install කරගන්න. ඒක අපිට Docker code එක ලියද්දී ගොඩක් උදව් වෙනවා. මේකෙදී අපි ඉස්සල්ලාම අපේ base image එකක් අපි import කරගන්න ඕනේ අපේ Docker file එකට. මේක Docker image එකක් කියන්නේ සාමාන්‍යයෙන් අපේ application එකට අවශ්‍ය දේවල් අපේ application එකට අවශ්‍ය දේවල් කියන්නේ අපි හිතන්නකෝ අපේ node ඕනි කියලා අපේ application එක run වෙන්න අපි එතකොට අපේ local machine එකට node install කරන්න ඕනේ නෑ වෙනම download කරලා. අපිට පුළුවන්
අපිට පුළුවන් අපිට පුළුවන් Docker image එකක් Docker hub එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඉම්පෝර්ට් කරගන්න පුළුවන් Docker hub එකෙන්. මෙතනදී Docker hub එක කියලා කියන්නේ Docker hub එක කියන්නේ අපි දැන් Docker image හදනවානේ. ඒ Docker image GitHub එකට වගේ අපි push කරනවා Docker hub එකට. අන්න ඒ වගේ දල අදහසක් දැනට තියාගන්න මොකද්ද මේ Docker hub එක කියලා කියන්නේ. මෙතනදී Docker hub එකේදී අපිට search කරන්න පුළුවන් අපිට node ඕනි නම් අපිට node කියලා search කරන්න පුළුවන් මෙතනදී. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා result එක node. මේක node වලින් දීලා තියෙන official image එක. මේක අපිට use කරන්න පුළුවන් අපේ machine එකේ locally install කරන්න නැතුව අපිට මෙතනින් import කරගන්න පුළුවන් node official image එක. මෙතනදී අපිට ඕනි තරම් versions තියෙනවා. අපි සාමාන්‍ය node 20 alpine වගේ version එකක් තමයි use කරන්නේ. මොකද ඒක ගොඩක් light weight. මෙන්න මේක node 20 alpine. ඔන්න ඔය වගේ version එකක් තමයි සාමාන්‍යයෙන් අපි use කරන්නේ. අපි එතකොට ඒක මෙතනට import කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඉස්සෙල්ලාම මේක import කරද්දී අපි from කියලා ගහන්න ඕනේ. from node කොහොමද අරක තිබ්බේ බලන්න node 20 alpine මෙන්න මේ විදිහට අපි type කරගන්න ඕනේ node 20 alpine මෙන්න මේ විදිහට අපි ඉස්සෙල්ලාම අපේ base image එක import කරගන්න ඕනේ. මම මෙතනින් comment එකක් දාන්නම් import base image කියලා. හරි. ඊට පස්සේ අපි හදා ගන්න ඕනේ අපේ working directory එක. working directory කියන්නේ දැන් අපි container එක ඇතුළට යන්න ඕනේ. දැන් අපි හදන්නේ docker file එක. මේ docker file එකෙන් අපි හදනවා docker image එකක්. ඒ docker image එක run කරලා අපි හදනවා docker container එකක්. container එක ඇතුළේ ඒ container එක ඇතුළට තමයි අපි දැන් අපි ඒ container එක ඇතුළට අපේ මේ file ටික ඔක්කොම copy කරන්න ඕනේ මේ docker file එක හරහා. ඉස්සල්ලාම අපි මේ docker file එකේ අපි යන්න ඕනේ docker file එක ඇතුළට. ඒක ඇතුළට යන්නේ work dir කියන command එකෙන්. ඊට පස්සේ අපි container එකේ app කියන ඒ directory එකට යනවා. මේක සාමාන්‍යයෙන් default පාවිච්චි කරන directory එකක්. මේ directory එකට යන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපේ install කරන්න අපේ දැන් අපි මේ සාමාන්‍ය docker file එක run කරද්දී මේකේ අපි package.json file එක දැන් තියෙනවානේ මෙතනදී. මේකෙදී package.json file එකේ තියෙන අපි packages ඒ කියන්නේ libraries ඔක්කොම install කරන්න ඕනේ. අර npm install කියලා ගහනවා වගේ. ඒ වගේම මෙතනදී අපි install කරන්න ඕනේ ඔක්කොම අපේ dependencies. ඒ dependencies ටික install කරන්න කලින් අපි මේ package ටික අපි container එක ඇතුළට copy කරගන්න ඕනේ. ඒක copy කරන්න අපිට පුළුවන් ගහන්න copy කියන tag එක ගහලා මෙතෙන් අපිට ගහන්න පුළුවන් package -json. හරි. ඊට පස්සේ මෙතනදී එන්නේ package මෙම star mark එකෙන් කියන්නේ මම මේ package එකයි package log කියන file දෙකම මම මේකට copy කරනවා කියලා. එතකොට දැන් අපි මෙතනදී අපේ file directory එක අපේ file directory එක මෙතනදී මේ විදිහට setup කරාට පස්සේ අපි දැන් ඒ file directory එක ඇතුලේ තමයි ඉන්නේ. දැන් අපි ඉන්නේ අපේ container එකේ app කියන file එක ඇතුලේ. ඒ file එක ඇතුළට තමයි අපි දැන් මේ package logs සහ package json කියන file දෙකම copy කරන්නේ. ඒක තමයි මෙතනදී මේ තියලා තියෙන මගේ root file එකට දාන්න කියලා. මොකද දැන් අපි ඉන්නේ app කියන එකේ ඒක තමයි දැන් අපේ root folder එක. ඒ root folder එකට තමයි මේ file එක යන්නේ. මෙතනදී star mark එක දාන්නේ අපි මේ file දෙකම ඒකට copy කරනවා කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මේක install කරන්න. install dependencies කියලා ගහලා දැන් අපි මේ run කරපු package දෙක තියෙනවානේ. run කරන්නේ copy කරපු package file දෙක. ඒ package file දෙක අපි දැන් install කරන්න ඕනේ npm install ගහලා. අපි සාමාන්‍ය npm install කරනවා කියලා දන්නවනේ. දැන් අපි ඒක copy කරගත්තා. දැන් අපි මේ package එකේ තියෙන dependencies ටික install කරනවා. run npm install කියලා. හරි. ඊට පස්සේ අපි අපේ package කියන dependencies ටික ඒ කියන්නේ setting ටික ඔක්කොම install කරගෙන copy කරගත්තා. ඊට පස්සේ install කරගත්තා. දැන් අපේ අනිත් file ටික අපි copy කරගන්න ඕනි අපේ container එක ඇතුළට. ඒ කියන්නේ server එකයි docker file ඊට පස්සේ git ignore and docker ignore කියන file ටික copy කරගන්න ඕනි අනිත්. දැන් ඒක කරන්න අපිට පුළුවන් ආපහු copy කියලා ගහලා
copy කියලා ගහලා copy කියලා ගහලා මේ විදිහට dot දෙකක් තියන්න පුළුවන්. මේ dot දෙකෙන් කියන්නේ මේ පළවෙනි dot එකෙන් කියන්නේ අපි මේ කියන්නේ අපේ docker file එකේ තියෙන කොතනද කියලා තමයි අපි මේ පළවෙනි dot එකෙන් කියන්නේ. ඒ කියන්නේ අපේ docker file එකේ තියෙන root එකේ. අපි ඒ නිසා මෙතනට දානවා අපේ docker file එකේ තියෙන file path එක. මේ දෙවෙනි තිතෙන් කියන්නේ අපි කොහෙටද ඒක copy කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ තියෙන root එකේ තියෙන file ටික අපි කොහෙටද copy කරන්න ඕනේ කියලා අහනවා. ඒක copy කරන්නේ අපේ working directory එක අස්සරනේ. ඒ කියන්නේ අපේ container එක ඇතුලේ තියෙන අපේ directory එක ඇතුළට තමයි ඒක මේව කරන්නේ. ඒක තමයි මේ dot එකෙන් කියන්නේ. දැන් හරි. දැන් අපි ඊට පස්සේ අපේ port එක expose කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ අපේ දැන් මේක docker container එකක් කියන්නේ සනිකරම isolated. ඒ කියන්නේ ඒක වෙනමම තියෙන්නේ. කියන්නේ අපේ local machine එකේ නෙවෙයි වෙනමම තියෙන්නේ. දැන් අපේ local machine එකට අපේ container එකත් එක්ක ඒකට කතා කරන්න බෑ. communication එකක් නෑ ඒ දෙන්න අතර. ඒ නිසා අපි මෙතනදී expose port කියලා එකක් හදනවා. ඒ කියන්නේ මෙතනදී අපි කියන්නේ container එක expose කරනවා කියනවා. මෙතනදී port එකක් 5000 කියලා. ඒ 5000 එකට අපේ machine එක connect අපේ machine එක අපි local host එකෙන් අපේ machine එකේ port එකකින් මේ 5000 කියන port එකට connect වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ container එක expose කරනවා 5000 කියන port එක. ඒ port එකට අපේ local machine එක හරහා ඒකට අපි connect වෙලා තමයි අපි මේක වැඩ කරන්නේ. ඊට පස්සේ අන්තිමට අපිට පුළුවන් run the application මේක application එක run කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් අපි ගහන්නේ ඔයාලා ගහන npm run dev npm start එහෙම ගහනවානේ අපි. ඒ විදිහටම අපි අපේ code එක run වෙන්න අපි npm start කියලා ගහමු මෙතන. npm start. මේ විදිහට මට suggest වෙන්නේ මම අර කලින් කිව්වා වගේ docker extension එක තියෙන නිසා ඔයාලා ඒක දාගෙන තියාගන්න. ඒක එතකොට ගොඩක් ලේසි. මේක තමයි සරල docker file structure එක. කියන්නේ code structure එක. මේ විදිහට තමයි අපි docker file එකක් හදන්නේ. හරි. දැන් අපි බලමු කොහොමද මේ docker file එකෙන් docker image එකක් හදාගන්නේ කියලා. ඒකට අපිට කරන්න පුළුවන් ඉස්සෙල්ලාම terminal එකක් ගන්න, new terminal යන්න. ඊට පස්සේ මම මෙතනදී PowerShell එකක් ගන්නවා. PowerShell එකක් අරන් මෙතනදී මම type කරනවා docker build -t app. මෙතනදී වෙන්නේ docker එක මගේ මේ docker file එක පාවිච්චි කරලා මේ කියන්නේ අපි දැන් ඉන්නේ මගේ root folder එකේ. මෙන්න මෙතනදී මගේ root folder එකේ ඉන්නවා. මේ root folder එකෙන් මම මගේ docker image එක build කරගන්නවා. මේකෙදී docker build කියන එකෙන් අපේ docker file එක පාවිච්චි කරලා අපේ image එකක් create කරගන්න එක තමයි මෙතනදී වෙන්නේ. මම ඉස්සෙල්ලාම මගේ මේ docker image කියන්නේ මගේ docker desktop එකේ තියෙන මේ ඔක්කොම දෙනට අයින් කරලා තියන්නම්. එතකොට ඔයාලට තේරෙයි. හරි docker image මේක අමතර දෙයක්. docker image එකක් අයින් කරන්න කලින් ඉස්සෙල්ලාම අපි docker ඒ වගේ හැදලා තියෙන docker containers අයින් කරන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි docker containers ටික ඔක්කොම අයින් කරමු. ඊට පස්සේ docker image ටිකත් අයින් කළා. හරි. දැන් අපි මේ හදාගත්ත docker file එකෙන් අපි පළවෙනි docker image එක හදමු. ඒක හදන්නේ docker build -t app කියන්නේ දැන් මේ අපේ image එකේ නම. මේකට අපිට කැමති එකක් දෙන්න පුළුවන්. මේකට new app කියලා දෙන්න පුළුවන්. අපි app කියලා දෙමු. ඊට පස්සේ enter කරන්න. sorry. මේකෙදි අපි ඉස්සෙල්ලාම docker build -t app ඊට පස්සේ අපි ස්පේස් එකක් තියලා ඩොට් එකක් තියන්න ඕනේ. මොකද අපේ docker file එක තියෙන තැන අපි පෙන්වන්න ඕනේ. අපේ docker file එක තියෙන්නේ root එකේ. ඒ නිසා අපි root folder එක මෙතනින් දීලා enter කරනවා. ඊට පස්සේ මෙතනදී මෙයා docker image එකක් build කරගන්නවා. මේකට ටික වෙලාවක් යනවා. හරි. දැන් අපේ docker image එක build වෙලා තියෙන්නේ. අපිට දැන් පුළුවන් අපේ docker desktop එකට ගිහිල්ලා මෙතන images කියන එක click කරලා මෙන්න අපේ docker image එක අපි හදාගත්ත app කියන image එක තියෙනවා. මෙතන tag එක තියෙනවා. මම මේක ඔයාලට පස්සේ කියා දෙන්නම් මේකේ කොහොමද tag එක වෙනස් කරන්න කියලා. ඊට පස්සේ මෙතන image එකේ ID එක තියෙනවා.
අපිට ඔතනින් බලන්නත් පුළුවන්. ඒ වගේම මේ command prompt එකේ මෙතන cmd එකේ අපිට ගහන්න පුළුවන් docker images කියලා. docker images කියලා ගහපු ගමන් මෙතනදී අපිට පෙන්නනවා අපේ app එක අපි app කියලා image එකක් හැදුවලු. ඒකේ tag එක latest. මේ latest කියන එක අපි වෙනස් කරන්න හැටි පස්සේ කියනවා. කියන්නේ tag අපිට වෙනස් අපිට tag දාන්න පුළුවන් custom tag. ඊට පස්සේ id එක තියෙනවා. ඊට පස්සේ මෙතනදී id එක තියෙනවා. ඊට පස්සේ කොච්චර user එක content size එක ඒ විස්තර ටික පෙන්නනවා. දැන් අපිට පුළුවන් හරි ඉස්සලාම දැන් අපි මේකෙන් අපි දැන් docker file එකෙන් අපි contain එක image එකක් හදුවනේ. දැන් මේ image එකෙන් අපි contain එකක් හදමු. ඒ තමයි මම අර ඉස්සලාව කිව්වා වගේ මේ setting ඔක්කොම එකතු කරලා image එකක් හදනවා. ඒ image එක run කරලා අපි contain එකක් හදනවා. ඒ contain එක ඇතුලේ තමයි අපේ ඔක්කොම packages settings ඔක්කොම තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ඒකෙන් වෙන image එක අරන් ඒ කියන්නේ ඒ contain එක හදපු image එක අපිට මම ඔයාලට පස්සේ කියලා දෙනවා docker hub එකට push කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක pull කරගෙන අපිට ඕන තැනක ඒක run කරන්න පුළුවන්. දැනට එච්චර දේවල් හිතන්න එපා. මෙතනදී අපි image එකක් හැදුවා. මේ image එක හදලා දැන් අපි මේකෙන් contain එකක් හදමු. contain එකක් හදාදී code එක තමයි docker run ඉස්සලා build වගේ දෙන්න මේකේ run docker run minus name -name දැන් අපි contain එකට name එකක් දෙන්න ඕනේ. මේකට name එකක් දෙන්නත් පුළුවන් නැත්නම් නැදින්නත් පුළුවන්. නොදුන්නොත් එයාලා default name එකක් ගන්නවා. අපි මෙහෙම නමක් දෙමු new container කියලා දීලා අපි මේ container එක හදාන්නේ මොන image එකෙන්ද කියලා අහනවා. දැන් අපි image එක මොකද්ද අපි ඉස්සලා දුන්නේ name එක image එකේ name එක තමයි app. මේ tag එක ගැන වැඩි හිතන්න එපා. අපේ image එකේ name එක තමයි මෙතන තියෙනවා app. අපි මේක app දීලා මේක enter කරන්න. මෙතනදී අපේ container එක run වෙනවා කියනවා. මෙතනදී අපේ container create වෙලා තියෙනවා. අපිට ඒක බලන්න පුළුවන් මෙතනදී containers වලට ගියොත් මෙතන මෙන්න new container කියලා තියෙනවා. මෙතන new container කියලා run වෙනවා. මේ තමයි අපේ අලුතෙන් හදාගත්ත. ඒ කියන්නේ මේ image එකෙන් තමයි මේ container එක හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ container එක රඳා පවතින්නේ මේ image එක මත. මේක හදිසියවත් අපිට අයින් කරන්න ඕනේ කිව්වම මේ image එක අයින් කරන්න නම් අර ඉස්සෙල්ලා වුණා වගේ ඉස්සෙල්ලාම අපි container එක තමයි අයින් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට image එක අයින් කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපිට මෙතනදී අපිට මේකෙන් exit වෙන්න පුළුවන් control C ගහලා ඊට පස්සේ මම මේක clear කරගන්නවා. ඊට පස්සේ අපි දැන් අපේ docker images අපේ කියන්නේ අපේ දැනට තියෙන මොනවාද docker images කියලා බලන්න පුළුවන් අපිට මේ docker images කියන code එකෙන්. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් අපේ docker මොනවාද containers තියෙන කියලා. මෙතනදී docker ps කියලා ගහන්න පුළුවන්. docker ps කියලා ගැහුවම මෙතනදී පෙන්නන්නේ මෙතනදී අපිට එක docker එක මේ container එකක්වත් නැහැ කියන. ඒ කියන්නේ docker ps එකෙන් මගෙන් පෙන්වන්නේ අපේ දැනට in use වෙන. ඒ කියන්නේ use වෙන containers තමයි docker ps කියන එකෙන් පෙන්වන්නේ. අපිට පුළුවන් ඒ කියන්නේ use වෙන ඒවා use වෙන්නේ නැති ඒවා ඔක්කොම බලා ගන්න ඕන නම් අපිට docker ps-a කියලා ගහන්න පුළුවන්. ඊට පස්සේ run කරාට පස්සේ අපි අර හදාගත්ත container එක පෙන්නනවා. මොකද ඒක දැනට in use මට්ටමේ තියෙන්නේ. අපිට container id එක ඊට පස්සේ ඒක හැදුනේ මොන image එකෙන්ද අර මම ඉස්සලා පෙන්නනා වගේ app කියන image එකෙන්. ඒ වගේ මේකට අදාළ තොරතුරු ටිකක් මෙතන තියෙනවා. හරි. දැන් ඊට පස්සේ මම වෙන්නා නම් කොහොමද මේකට tag එකක්. ඒ කියන්නේ tag එකක් කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නකෝ මේ දැන් app එක කියලා අපි දැන් image එකක් හැදුවා. ඒ image එකේ නම තමයි docker images කියලා ගහලා මෙතනදී අපි app කියන එකක් හැදුවා. දැන් අපි හිතන්න ඔයා app එකේ මොකක් හරි change එකක් කරා. ඒ කියන්නේ මොකක් හරි improvement එකක් කරා. ඒ කියන්නේ upgrade එකක් feature එකක් add කරා. ඒ වගේ මොකක් හරි දෙයක් කරා කියමුකෝ. ඒ වගේ feature එකක් add කරාට පස්සේ අපිට දැන් ඔයාලා හිතන්නකෝ නිකන් සාමාන්‍ය software එකක තියෙනවනේ අර software එකක් එද්දී version 1 ඊට පස්සේ version 1.1 version 1.2 ඒ විදිහට update කරාට පස්සේ එක version වැඩි වෙන්නේ. ඒ වගේ අපේ app එකටත් මේ latest කියන එක වෙනුවට අපිට පුළුවන් දෙන්න tag එකක්. ඒ tag එකෙන් වෙන්නේ ඒ කියන්නේ අපි මොකක් හරි පළවෙනි එක version 1 app version 1 දෙවෙනි අපි මොකක් හරි improvement එකක් කරලා ආපහු එළියට දානවා ඒක app version 2 අන්න ඒ විදිහට අපිට tag එකක් add කරලා මේක හදාන්න පුළුවන්. අපි ඒක ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද tag එකක් වැඩ කරන්නේ කියලා.